අපි අද අපේ සිලබස් එකේ පළවෙනි පාඩම තාත්වික සංඛ්‍යා පාඩම. මොකද ඔයගොල්ලෝ ගණන් හැදුවට මේ සංඛ්‍යා පිළිබඳ ලොකු අවබෝධයක් තිබුණේ නැහැ ඔයගොල්ලන්ට. මොකද ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ පන්තියේ ගණන් හදාගෙන යනවා ඉලක්කම් භාවිතා කරලා. අපි මෙතෙන්ද ඉගෙන ගන්නේ මේ ඉලක්කම් හැදෙන්නේ කොහොමද? ඉලක්කම් වල හැඩය හදාගත්තේ කොහොමද? ඉලක්කම් අපි අද ගන්න තත්ත්වෙට විකාශනය කොහොමද කියන එක අපි මේ පාඩමේදී කතා කරන්නේ. හරි? අපේ පාඩම තාත්වික සංඛ්‍යා. රයිට්. එහෙනම් මාතෘකාව ලියන්න තාත්වික සංඛ්‍යා කියලා. මාතෘකාව තාත්වික සංඛ්‍යා. මාතෘකාව තාත්වික සංඛ්‍යා. මාතෘකාව තාත්වික සංඛ්‍යා. හරි. දැන් මේ සංඛ්‍යා පිළිබඳ සංකල්ප කවුරු කොහෙදි නිර්මාණය කළාද කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ. නමුත් මේක කාලයෙන් කාලයට පන්සල්, පල්ලි, කෝවිල් සහ එක එක ශිෂ්ටාචාර ඔස්සේ කිසියම් ගලාගෙන යාමක් ආවා. ඉතින් එක එක ශිෂ්ටාචාරවල ඉලක්කම් ලියපු විදිය වෙනස්. දැන් රෝම ශිෂ්ටාචාරයේ රෝම ඉලක්කම් පාවිච්චි කරා. ඇමරිකාවේ හිටිය මුලින්ම ආදිවාසීන් ඒගොල්ලෝ පාවිච්චි කරේ වෙන ඉලක්කම් වර්ගයක්. හරි? ඊට පස්සේ ඉන්දියාවේ නයිල් ගඟ ආශ්‍රිතව වෙනත් සංඛ්‍යා වර්ගයක් බිහි වෙනවා. රයිට්? එතකොට මේ වගේ විවිධාකාරයේ සංඛ්‍යා වර්ග එක එක රටවල එක එක ශිෂ්ටාචාරවල බිහි වෙනවා. එතකොට ඒවා බිහි වුණාට ඒවා යම්කිසි ගලා යෑමක් එනවා. ඒ කියන්නේ 1 ඉඳන් 10ට යනවා. 11 ඉඳන් 20ට එනවා. මේ 10 ගොඩවල් තමයි සංඛ්‍යා හැදෙන්නේ. මේ 10 ගොඩවල් හැදෙන්න හේතුව තමයි මිනිස්සුන්ගේ අතේ ඇඟිලි 10ක් නේ තියෙන්නේ. මේ ඇඟිලි 10 පදනම් කරගෙන තමයි ගණන් කරන්න පටන් ගන්න. අපි පොඩි කාලේ ගණන් කරන්නේත් එහෙමනේ 1 2 3 4 5 5යි. අනික අත ගත්ත 6 7 8 9 10 10 එමනේ ගණන් කරන්නේ. අන්නේ වගේ ඉස්සර කාලේ මිනිස්සු ගණන් කරන්න මේ අතේ ඇඟිලි 10 මුල් කොට ගන්නවා. මේක ඇඟිලි 10ක් නිසා 10 ගොඩවල් ලෙස තමයි මේක බිහි වෙලා එන්නේ. ඕක තමයි අර 10 ගොඩවල් ලෙස සංඛ්‍යා බිහි වෙන්න හේතුව. ඊට පස්සේ මේ සංඛ්‍යා වර්ග එක එක රටවල එක එක විදියනේ යන්නේ. දැන් අපි ගත්තොත් එimhe රෝම ඉලක්කම් 1 2 3 ඕ වගේනේ. හරි. ඊට පස්සේ ඉන්දියාවේ ඉලක්කම් ආවේ 1 මෙන්න මේ වගේ හැඩයක්. 2 ආවේ මෙන්න මෙහෙම හැඩයක්. ඔන්න ඔහොම හැඩයක්. 3 ආවේ මෙන්න මේ වගේ හැඩයක්. ඔන්න ඔහොම හැඩයක්. දැන් අපි අද භාවිතා කරන ඉලක්කම් වලට සමානයි. ඇමරිකාව පාවිච්චි කර මේ 1 මෙහෙම 2 මෙහෙම 3 මෙහෙම ඔන්න වගේ ක්‍රමයක්. හරි? විවිධ ඉලක්කම් වර්ග එක එක රටවල භාවිතා කරන්න පටන් ගත්තා. නමුත් අපිට අවශ්‍ය වුණා පොදු ඉලක්කමක් මුළු ලෝකෙම එකම ඉලක්කමකට ගේන්න අවශ්‍ය වෙනවා. ඒක නිසා මේක දැන් එක ඉලක්කමකට එන්න හේතුව තමයි දැන් එක රටකින් තව රටකට බඩු අරගෙන යනකොට ඒ රටවල් දෙකේ ගණදුණු කතා කරන්න ඉලක්කම් වර්ග දෙකකින් බැහැනේ. එක ඉලක්කම් වර්ගයකට එන්න ඕනේ. ඒක නිසා එතනදී එක ඉලක්කම් වර්ගයක් භාවිතා කරන්න නැඹුරු වෙනවා. ඉතින් එක එක රටවල එක එක ඉලක්කම් වර්ග තිබිලා කරන්න බැහැනේ ගණදුණු. ඒක නිසා වෙළඳාමත් එක්ක තමයි මේ ඉලක්කම් පරිවර්තනය වෙන්නේ. එහෙම පරිවර්තනය වෙලා අද අපි භාවිතා කරන 1 2 3 4 කියන සංඛ්‍යා පද්ධති බිහි වෙනවා. මේකට කියන්නේ අපි නවීන සංඛ්‍යා පද්ධතිය. මෙන්න මේ සංඛ්‍යා පද්ධතියේ 1 2 3 ගන්න ඉන්දියාවේ ආభాෂය මේ ඉන්දියාවේ ආభాෂය 1 2 3. මේ ඉන්දියාවෙන් ගණිතයට එන මේ නැඹුරුතාවය බොහොම වැඩි. මේ 1 2 3 බලන්න ඉන්දියාව විදියට ඉලක්කම් එන්නේ. හරි. ඊට පස්සේ අපි ඉස්සරහට කතා කරන වර්ග සමීකරණ පාඩමේ බිඳුව ගැන. මේ බිඳුව හොයාගත්ත ඉන්දියාවේ හිටියා බ්‍රහ්මගුප්ත කියලා ගණිතඥයෙක්. බ්‍රහ්මගුප්ත තමයි බිඳුව කියලා එකක් තියෙනවා කියලා මුලින්ම නිර්මාණය කරගන්නේ. ඒ බිඳුව එකතු වෙන්නේ පසු කාලයක ගණිතයට. මුලින් බිඳුව තිබුණේ නැහැ.
වර්ග සමීකරණ පාඩම ඔයගොල්ලෝ දන්නවා. වර්ග සමීකරණ සාමාන්‍ය පෙළ ඉගෙන ගත්තා. ax වර්ග ධන bx ධන c. මේක වර්ග සමීකරණයක්. හැබැයි වර්ග සමීකරණේ මුල් කාලේ මෙහෙම තිබුණේ නෑ. වර්ග සමීකරණේ මුල්ම කාලේ තිබෙන්නේ මෙන්න මෙහෙම. ax වර්ග ධන bx සමාන c. එහෙම නැත්නම් ax වර්ග සමාන bx ධන c. නැත්නම් ax වර්ග ධන c සමාන bx. ඔන්න ඔහොම වර්ග සමීකරණ තිබුණේ. මේ බිඳුව වර්ග සමීකරණේ නැහැ. පස්සේ කාලෙක තමයි වර්ග සමීකරණ බිඳුව එකතු වෙන්නේ. ඒතර වර්ග සමීකරණ ax වර්ග ධන bx ධන c සමාන බිඳුව කියලා එනවා. මුල්ම කාලේ මේ බිඳුව කියන එකට වර්ග සමීකරණය සම්බන්ධ කරගන්න බැරි වුණා. හරි? ඒ කාලේ හිටපු ওই භාස්කර රෙනේ ඩෙකාට් කියන ගණිතඥයෝ මේ බිඳුව මේ සමීකරණයට සම්බන්ධ කරපුවම ඒගොල්ලෝගේ විකාර විසඳුමක් කියලා. බිඳුව ආපුවාම ඒක හැඳුනේ විකාර විසඳුමක්. මේ වගේ එකක් එන්න බෑ. ඒක විකාරයි කියලා කිව්වේ. එහෙනම් බිඳුව පස්සේ කාලෙක තමයි එතෙන්ට එකතු වෙන්නේ. ඉතින් ඒක නිසා අර ගණිතයට ප්‍රබල ඉලක්කම් රාශියක් ඉන්දියාවෙන් එකතු වෙනවා. පැහැදිලි? ඉතින් ඉන්දියාවේ අපි ගත්තොත් අපිට අමතම කරන්න බැරි ඉන්දියාවේ ඉන්නවා ගණිතඥ කීප දෙනෙක් හිටියා. හරි. රමනුජාන් කියන්නේ ආය පට්ට පොරක් රමනුජාන් කියන්නේ. අපි රමනුජාන් ගැන ඉස්සරහ වෙලාවක් කතා කරමු. හරි. රමනුජාන් කියන්නේ ඉස්කෝලේ ගිහිල්ලා නැති. ඉස්කෝලේ එක දවසක්වත් ගිහිල්ලා නැති ගණිතඥයෙක්. ගණිතඥයෙක් වෙන්නේ කොහොමද ඉස්කෝලේ යන්නේ? රමනුජාන් එහෙම කෙනෙක් ඉන්දියාවෙන් බිහි වුණේ. අපි මේ කතාව ඉස්සරහට කතා කරමු. හරි? ඒ වගේ ඉන්දියාවේ ගණිතය සම්බන්ධයෙන් පට්ට පොරවල් හිටපු රටක් ඉන්දියාව කියන්නේ. ඒක බැහැර කරන්න බෑ අපිට බිඳුව හැදෙන්නේ ඉන්දියාවෙන්. ওই බිඳුව හැදෙන්නේ අර බිඳුව කියන්නේ මැදාගයක්නේ. ඔක නිර්මාණය වෙන්න මූලික හේතුවක් වෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු මධ්‍යම ප්‍රතිපදාව. මැදනේ. අනේ මැදාගයක් ලෙස තමයි බිඳුව නිර්මාණය වෙන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් ගොඩක් ඉන්දියාවේ ගණිතඥයෝ අතරින් බිහි වෙලා තියෙනවා. මේ 1 2 3 ඉලක්කම් තුනත් එතනින් තමයි එන්නේ. පැහැදිලි? ඔන තාත්වික සංඛ්‍යාවල මේ සංඛ්‍යා හැදෙන්නේ කොහොමද කියන එක අපි කතා කරේ. අපි ඒකට පොඩි නෝට් එකක් දාගමු. මාතෘකාව ලියන්න. තාත්වික සංඛ්‍යා. මාතෘකාව තාත්වික සංඛ්‍යා. රයිට්. මෙහෙම ලියන්න යටින් සංඛ්‍යා පිළිබඳ සංකල්ප සංඛ්‍යා පිළිබඳ සංකල්ප සංඛ්‍යා පිළිබඳ සංකල්ප කවදා කොහෙදී කවුරුන් විසින් නිර්මාණය කළා දැයි කවදා කොහෙදී කවුරුන් විසින් නිර්මාණය කළා දැයි කිසිවෙක් නොදනී. කිසිවෙක් නොදනී. පල්ලිය කමා පන්සල පල්ලිය කමා පන්සල කමා කෝවිල ආශ්‍රිතව ගොඩනැගුණු සංඛ්‍යා පිළිබඳ සංකල්ප අප අද යොදා ගන්නා තත්වයට විකාශනය වී ඇත. එම සංකල්ප මානවයාගේ අත්ෙහි ඇඟිලි 10 මුල් කොටගෙන දහයේ ගොඩවල් ලෙස
10 ගොඩවල් ලෙස බිහි වී ඇත. 10 ගොඩවල් ලෙස බිහි වී ඇත. ඡේදකින් ලියන්න. ඡේදකින් විවිධ ශිෂ්ටාචාර ඔස්සේ විවිධ ශිෂ්ටාචාර ඔස්සේ බිහි වූ සංඛ්‍යා පිළිබඳ සංකල්ප කිහිපයක් සලකා බලමු. සංඛ්‍යා පිළිබඳ සංකල්ප කිහිපයක් සලකා බලමු. එක ලියන්න. එක මිසරයේ එක යට ලියන්න. එක මිසරේ නයිල් ගඟ ආශ්‍රිත නයිල් ශිෂ්ටාචාරයේ ජනිත වූ සංඛ්‍යා සංකල්ප right මේ ටික ලියා ගන්න ළමයි. මේ තියෙන්නේ 1 මේක 2 මේක 3 මේක 4 5ෙද්දී මෙහෙම 3යි මෙහෙම 2යි ඉරි කෑලි වලින් 5 6ෙද්දී 3යි 3යි 7ෙද්දී 4යි 3යි 8ෙද්දී 4යි 4යි ඊළඟට 9ෙද්දී 3යි ආය 3යි ආය 3යි ඊළඟට 10ෙද්දී මෙන්න මෙහෙම එකක් 100 එනකොට මෙන්න මෙහෙම එකක් 100 right ඔක ලියා ගන්න. අපි මේ සංඛ්‍යා සංකල්ප කීපයක් වඩා කරන් පොඩි අදහසක් ගමු. මේ කටපාඩම් කරන්න අවශ්‍ය දේවල් නෙවෙයි පොඩි අදහසක් ගන්න විතරයි අවශ්‍ය වෙන්නේ. ඔනේ කාලේ ඒ ශිෂ්ටාචාරයේ ඉලක්කම් ලියපු විදිය. හරි නේද? හරි ඊළඟ එක ලියන්න. 2 ඉන්දියාවේ ඉන්දුගඟ ආශ්‍රිත ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ බිහි වූ සංඛ්‍යා සංකල්ප මේක ඇඳ ගන්න. මේක ඇඳ ගන්න. ඉන්දියාවේ එක ලිව්වේ මේ හැඩයට මෙහෙම ආවා මෙන්න මෙහෙම. දෙක ලිව්වේ මේ හැඩයට ඔහොම. තුන මේ හැඩයට. හතර ලිව්වේ මෙන්න මේ හැඩය. පහ ලිව්වේ මේ හැඩය. හය ලිව්වේ ඔනොහම. හත මෙහෙම. අට මෙහෙම. නමය මෙහෙම. 10 මෙහෙම. 100 මෙහෙම. ඔන්න ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ සංඛ්‍යා සංකල්ප. ඒකත් ලියා ගන්න. එතනින් තමයි හැදෙන්නේ 1 2 3 මේ ඉලක්කම් වලට සමානව යන අනිත් ඒවා වෙනස් වෙනවානේ. අනිත් ඒවා වෙනස් වෙනවා. මේ තුන විතරයි භාවිතයට අරන් තියෙන්නේ. බලන්න සංඛ්‍යා හැදිච්ච හැටි. දැන් ඔයගලන් ඇහුවොත් එහෙම එක ලියන්නේ කොහොමද මෙහෙම කියලා ලියනවා ඔයගොල්ලෝ. දෙක ලියන්නේ කොහොමද මෙහෙම ලියනවා. පොඩි කාලේ ඔයගලන්ට උගන්වපු විදියනේ. ඔයගලන්ට පොඩි කාලේ ඉගන්නුවා නම් එක ලියන්නේ මෙහෙම. දෙක ලියන්නේ මෙහෙම. දෙක ලියන්නේ මෙහෙම කියලා ඉගන්වනවා. ඔයගොල්ලෝ ඉගෙන ගන්න මේක. එක මේක දෙක මේක. නේ? ඒක නිසා අර ඒ හැදිච්ච විදිය බලන්න. එතකොට එක මෙහෙම දෙක මෙහෙම. මෙතනින් තමයි එන්නේ ඔය. ඒකත් ලියා ගන්න. තව එකක් අපි ගමු. ඔන්න ඉන්දියාවේ ගණිත ක්‍රමය. රෝම ඉලක්කම් නම් ඔයගොල්ලෝ දන්නවනේ සම්මන් මම රෝම ඉලක්කම් ගන්නෑ. රෝම ඉලක්කම් අදටත් ඒ විදිහට පාවිච්චි කරන ඉලක්කම් කීපයක් වෙනස්. දැන් රෝම ඉලක්කම් වල අපි දැන් 4 ලියන්නේ මෙහෙමනේ. නමුත් ඉස්සරම ලිව්වේ 4 ඉරි කැලි 4කින් ලිව්වේ මෙහෙම ලිව්වේ. දැන් මෙහෙමනේ ලියන්නේ ඉස්සර ලිව්වේ මෙහෙම. මේ වගේ රෝම ඉලක්කම් වල පොඩි වෙනසක් විතරයි සිද්ධ වෙලා තියෙනවා. අදත් රෝම ඉලක්කම් පාවිච්චි කරනවා. අද පාවිච්චි කරන ඉතිහාසය ගත්ත ඉලක්කම් වලින් පාවිච්චි කරන එකම ඉලක්කම් වර්ගයේ රෝම ඉලක්කම්නේ. අනිත් ඒවා පාවිච්චි කරන්නේ නැහැ. රෝම ඉලක්කම් තමයි පාවිච්චි කරන්නේ. මේ ටික ලියා ගන්න. දැන් මගේ ටියුට් එකේ තාත්වික සංඛ්‍යා ටියුට් එකේ අපි ඒවා දාලා තියෙනවා. මේවා සිද්ධාන්ත වලට ඇතුල් කරලා තියෙනවා තාත්වික සංඛ්‍යා ටියුට් එක. අපි ඕගලන්ට දැන් අපේ පන්තියත් එක්ක සම්බන්ධ ළමයින්ට අපි ලබන සතියේ දිහා ඉඳන් ටියුට් ඔක්කොම අපි තැපෑලෙන් එවනවා. අදට ටියුට් එක නැහැ. ලබන සතියෙන් අපි ටියුට් ලැබෙන සලස්සනවා. අපිත් එක්ක සම්බන්ධ වෙන ජොයින් වෙන ළමයි අපි රෙජිස්ටර් කර ගන්නවා. ගත්තට පස්සේ නිබන්ධන අපි එවනවා. හරිනේ? ඊළඟට අපි එනවා ඇමරිකාවේ ආදිවාසීන් වන රතු ඉන්දියන්වරු. ඒගොල්ලන්ට කියන්නේ රෙඩ් ඉන්ඩියන්ස් ඇමරිකාවේ ආදිවාසීන්. ඒගොල්ලන්ගේ සංඛ්‍යා සංකල්ප. රයිට් මේක ලියා ගන්න. ලියන්න 3 ඇමරිකාවේ ආදිවාසීන් වන රතු ඉන්දියානුවන්ගේ
රතු ඉන්දියානුවන්ගේ සංඛ්‍යා සංකල්ප රතු ඉන්දියානුවන්ගේ සංඛ්‍යා සංකල්ප මේක ලියා ගන්න. ඔක ලියා ගන්න. ඒගොල්ලෝ එක ලිව්වේ මේ වගේ මම අර ඉස්සල්ලා ලියලා පෙන්නුවා තිතකින්. දෙක තිත් දෙකක්. තුන තිත් තුනක්. හතර තිත් හතරක්. පහ ඉරක්. හය ඉරයි තිතයි. හත ඉරයි තිත් දෙකයි. අට ඉරයි තිත් තුනයි. නමය ඉරයි තිත් හතරයි. 10 ඉරි දෙකක්. 100 ඉරයි රවුමයි. ඉරයි රවුමයි ඔය වගේ. ඔන්න. ලියා ගන්න. මේ ඇමරිකාවේ ආදිවාසීන් වන රෙඩ් ඉන්ඩියන්ස් ලගේ ගණන් කිරීමේ සංකල්ප. ඒගොල්ලෝ ගණන් කරන්න පාවිච්චි කර මෙන්න මේ වගේ සංකේත. ඔය වගේ සංකේත. දැන් අපි මේ ගත්ත මේක ලියා ගන්නකෝ. හරි නේද ළමයි? රයිට්. දැන් බලන්න කල්පනා කරලා දැන් මේ ගණිත ක්‍රමය තමයි අපි දැන් මේ ලියපු ගණන් ක්‍රම වලින් නොදියුණුම ක්‍රමය. දැන් මෙතනින් අපි එක ඉලක්කමක්වත් දැන් ඒවට භාවිතා කරන නවීන සංඛ්‍යා පද්ධතියට අරන් නැහනේ. මේ ඔක්කොම අතහැරලා තියෙන්නේ. හැබැයි ඉන්දියාවෙන් ගත්ත ඉලක්කම් කීපයක්. ඊළඟට රෝම ඉලක්කම් වලින් අර එක වගේ එක රෝම ඉලක්කම් සම්බන්ධයකුත් හදාගන්න පුළුවන්. හරි? එතකොට මෙතෙන්දි මේ ඉලක්කම් අපි පාවිච්චි කරේ නැහැ. සංඛ්‍යා පද්ධතිය ඇතුලේ අලුත් එක ඇතුලේ පාවිච්චි වෙන්නේ නැහැ. එහෙනම් බලන්න නොදියුණුම සංඛ්‍යා සංකල්පයේ තිබුණේ ඇමරිකාවේ. නොදියුණුම සංඛ්‍යා සංකල්පය ඇමරිකාවේ ඒ දවස්වල තිබුණා. හැබැයි අද දියුණුම ක්‍රම තියෙන්නේ ඇමරිකාවේ. එදා නොදියුණුම මිනිස්සු අද ලෝකේ දියුණුම මිනිස්සු බවට පත් වෙලා තියෙනවා. පැහැදිලි? ඒකට හේතුව තමයි ළමයි ඔය ඇමරිකාවේ කට්ටියද? නැහැ. බුද්ධිගලණය. ඇමරිකාව කරන්නේ පස්සේ ක්‍රිස්ටෝෆර් කොලම්බස් හරහා ඉංග්‍රීසි ජාතිකයන් සුදු ජාතිකයන් ඇමරිකාවට සංක්‍රමණය වෙනවනේ. උනාට මීටර් එන්නේ නැහැනේ. පස්සේ තමයි ඇමරිකාවට මීටර් සෙට් වෙන්නේ. කොහොමද සෙට් වෙන්නේ කියන්නකෝ. ඒගොල්ලෝ වෙන රටවල දක්ෂ කට්ටිය ඉගෙන ගන්න හෙට ගන්නවා. මොනෝක මං ඉස්සෙල්ලා කරපු PhD එකේ අරමුණ. එහෙම හැම රටකින්ම උගත් බුද්ධිමත් පිරිස ඇමරිකාවට ගත්තාම ඇමරිකාව ඔටෝ දියුණු වෙනවා. ඔක තමයි රහස. සහ ඒ දක්ෂ මිනිසුන් නේ ඉහළටම එනවා. එයාලා අදටත් කරන්නේ ඒක. අද ලංකාවේ BSc කරපු දරුවෝ MSc කරන්න PhD කරන්න ඇමරිකාවට ගන්නවා. අරගෙන එහෙ හොඳ පඩියක් දීලා නවත්ත ගන්නවා. එතනින් පස්සේ එයාලා තමයි ඒ ඉගෙන ගත්ත දේවල් ඇමරිකාවට දායද කරන්නේ. ලංකාවට PhD කරාට පස්සේ උන් සේවය කරන්නේ ඇමරිකාවේනේ. ලංකාවේද නැහැ. ලංකාවේ මුල ලංකාවට අහිමි වෙනවා. ඇමරිකාව වැඩ ගන්නවා. ඉතින් මේ ලංකාවෙන් ගන්නවා වගේම ඇමරිකාව හැම රටකින්ම ගන්නවා වගේ බුද්ධිමත් පිරිස.
ඒක අලුතෙන් හොයාගන්න දේවල් ඒගොල්ලෝ ළඟ තියෙන්නේ. හරි? අලුතෙන් හොයාගත්ත දේවල් ඒගොල්ලෝ ළඟ රිසර්ච්. දැන් Facebook රිසර්ච් එකක් Facebook කියන්නේ. නේ Facebook කියන්නේ Facebook හදපු එක්කෙනා කැම්පස් එකන රිසර්ච් එකනේ Facebook කියන්නේ. එයාට කැම්පස් එකේ දෙනවා රිසර්ච් එකක් කරන්න. එයා රිසර්ච් එක ගන්නේ ඔය Facebook. ඒක තමයි එයා මුලින්ම හදාගන්නේ. එයාගේ රිසර්ච් එකට. ඒක අද දිනු කරන් වෙලා Facebook කොච්චර උඩ තැනකද තියෙන්නේ. නේ? හරි ඉතින් ළමයි දැන් ගොඩාක් දේවල් කැම්පස් වල හොයාගන්න දේවල් තමයි එළියට එන්නේ. අපි ගල් ෆෝන් එකක් ගත්තාම ෆෝන් එකක් ඇතුලේ නවීන දේවල් කොච්චර තියෙනවද අලුතෙන් එන ෆෝන් වල. ඒව හොයාගන්නේ කැම්පස් එකේ ළමයි. කැම්පස් එකේ ළමයි ඒව හොයාගත්තාම ඒව ඒ කම්පැනි වලට විකුණනවා. දැන් මෙහෙම හිතන්නකෝ දැන් කැම්පස් එකේ ඉන්නවා කම්පියුටර් සයන්ස් පිළිබඳ මහාචාර්යවරයෙක්. එයා යටතේ ওই PhD කරන්න එන ළමයි ඉගෙන ගන්නවා. එතකොට මහාචාර්යවරයා කියනවා ඔයගලන්ට රිසර්ච් එක තියෙන්නේ මෙන්න මේක කරන්න. රිසර්ච් එකට දෙනවා ටොපික් එකක් දෙනවා. දුන්නාම ඒක කරන්න ඕනේ. එතකොට එයාලා ඒක දිගේ ගිහිල්ලා හොයාගන්න. හොයාගත්තම නව සොයා ගැනීමක් කරනවා. ප්‍රොෆෙසර් කියනවා මෙන්න මේ තමයි මම හොයාගෙන තියෙන්නේ. ප්‍රොෆෙසර් කරන්නේ මොකද්ද? ප්‍රොෆෙසර් සම්බන්ධයි කම්පැනිත් එක්ක. Apple කම්පැනි සම්බන්ධ. අන්න ඒ වගේ. ප්‍රොෆෙසර් කම්පැනිට කතා කරලා කියන අපි මෙහෙම දෙයක් හොයාගත්තා. ඒගොල්ලෝ විකුණනවා. විකුණලා ප්‍රොෆෙසර් ගන්නවා සල්ලි. අරගෙන ඒ සල්ලි අර ළමයින්ට බෙදලා දෙනවා. එහෙනම් කැම්පස් එකේ PhD එකක් කරන්න ගියාම Tamanට සල්ලි හම්බ වෙනවා. බලන්නකෝ හිතන්නකෝ. ඉගෙන ගන්න යන එකට සල්ලි හම්බ වෙනවා. ස්කෝලර්ෂිප් එක ශිෂ්‍යත්වයක්. අන්න ඒක තමයි ශිෂ්‍යත්වයක් කියන්නේ. ඔය PhD MSc කරන්න යන ළමයි වෙන රටවල සල්ලි අරන් යන්නේ ලංකාවෙන්. ඒගොල්ලන්ට සල්ලි රටෙන් ගෙවනවා. කොහොමද ගෙවන්නේ? මම ඔය කිව්ව ගෙවන විදිය. අන්න එහෙම ගෙවන්නේ. එයාලගේ අලුත් සොයා ගැනීම, ඒ දැනුම, ඒ රටවල කම්පැනි වලට විකුණලා ඒ ගන්න මුදල් ප්‍රොෆෙසර් අරගෙන ළමයින්ට දෙනවා ශිෂ්‍යාධාර වශයෙන්. ඒක තමයි කරන්නේ. නිසා ලංකාවෙන් වෙන රටවලට PhD MSc වල ගන්න ළමයින්ට ඒගොල්ලෝ ස්කෝලර්ෂිප් දෙන ශිෂ්‍යත්වයක් දෙන්නේ. සල්ලි ගෙවන්න ඕනේ නැහැ. සල්ලි හම්බ වෙනවා කැම්පස් එකෙන්. එහෙමයි ඒව යන්නේ. ඒක වෙනම පැත්තක්. හරි? ඒක නිසා ඒ සොයාගැනීම ඇමරිකාවේ සිද්ධ වෙන්නේ ඇමරිකාව බුද්ධිමතුන්ගෙන් පිරීලා තියෙන්නේ ලෝකෙම ඉන්න පොරවල් ටික හිට ගන්නවා. නමුත් එදා නොදියුණුම රාජ්‍යයක් අද දියුණුම රාජ්‍යයක් බවට පත් වෙනවා. පැහැදිලි? රයිට්. එතකොට හිතන්නකෝ දැන් මෙතනින්ම හිතන්නකෝ ඔයගොල්ලෝ. ඒගොල්ලෝ එදා කොහොමද අද කොහොමද මෙතනින් හිතන්න. එදා කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නේ නැහනේ. දැන් මං ඉගෙනනවා එදා මෙන්න ඒගොල්ලන්ගේ ඉලක්කම්. ඉලක්කම් පවා හරිම ප්‍රාථමිකයි. අද කොහොමද ඒගොල්ලෝ? ඒක වෙන්නේ කොහොමද කියන එක දැන් ඕගොල්ලෝ දන්නවා. අන්න ඒකයි අධ්‍යාපනයේ වටිනාකම අන්න එතන තියෙන්නේ. අධ්‍යාපනය කියලා කියන ළමයි මිල කරන්න බැරි දෙයක්. මිල කරන්න බෑ අධ්‍යාපනය. ඒකට වටිනාකමක් දෙන්න බෑ. ඉතා වටිනා දෙයක් අධ්‍යාපනය. පැහැදිලි? රයිට්. නලියන යටින් තනින් තන කාලයෙන් කාලයට විවිධ ජනාවාස ආශ්‍රිතව ගොඩනැගුණු අදහස් හා සංකල්ප වෙළඳ යුගයත් සමග පැතිරී යන ලදී. මෙම විවිධ ක්‍රමවේද පිළිබඳව අධ්‍යයනය කළ මිනිසා මේ විවිධ ක්‍රමවේද පිළිබඳව අධ්‍යයනය කළ මිනිසා වඩාත් පහසු හා කාර්යක්ෂම
ගණන් කිරීමේ ක්‍රමවේදයක් ගණන් කිරීමේ ක්‍රමවේදයක් ගොඩනගා ගන්නා ලදී. එය නවීන සංඛ්‍යා පද්ධතිය. එය නවීන සංඛ්‍යා පද්ධතිය ලෙස හඳුන්වන ලදී. ඒ නවීන සංඛ්‍යා පද්ධතිය ලෙස හඳුන්වන ලදී. හරි. මෙන්න ළමයි නවීන සංඛ්‍යා පද්ධතිය. ලියා ගන්න මේක ලියා ගන්න. ඔන්න නවීන සංඛ්‍යා පද්ධතිය ලියා ගන්න. දැන් තමයි අපි combined math start කරන්නේ. දැන් අපි ආවේ මොන ගමනක්ද? සංඛ්‍යා සෙවීමේ ගමනක ආවේ. මෙතනින් පස්සේ තමයි අපි සංඛ්‍යාවල හැඩතල මේවා මොන වර්ගයේද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔත්තේ, ඉරට්ටේ, ප්‍රථමක සංඛ්‍යා, හරි, පරිමේය සංඛ්‍යා, භාග සංඛ්‍යා, බීජමය සංඛ්‍යා, කතන්දර ගොඩක් මේක අස්සේ තියෙනවා. අන්න ඒව ගැන අපි ඊළඟට ඉගෙන ගන්න. මේ ටික ලියා ගන්න. මේ තියෙන්නේ නවීන සංඛ්‍යා පද්ධතිය. නවීන සංඛ්‍යා පද්ධතිය. මේ තියෙන්නේ නවීන සංඛ්‍යා පද්ධතිය. ලියා ගන්න. හරිනේ? මේ සංඛ්‍යා පද්ධතිය පුදුම වැදගත්. ඉලක්කම් ගණන් කරනවා. 1 2 3 4 5 මේක. මේ සංඛ්‍යා පිළිබඳව දන්නේ මිනිස්සු පමණක් නෙවෙයි සත්තුත් දන්නවා මේ පිළිබඳව. ඔයගොල්ලෝ හිතන්න ඕගලෙන් ගෙදර ඉන්න පූසි පැටව් 4 දෙනෙක් ගැහුවා. පැටව් 4 දෙනෙක් හම්බුණා යාට. ඒතර මේ 4 දෙනා යා දන්නවා 4 දෙනෙක් ඉන්නවා කියලා. 4 කියන එක යා දන්නවා. ඔයගොල්ලෝ නිකමට හිතන්නේ එක පැටියක ඔයගොල්ලෝ හැංගුවා කියලා. එයා හොයන්නේ නැද්ද මේ පැටියව? හොයනවා. එයා පැටියා හොයන්නේ එකක් අඩුයි කියලා දන්න හින්දා. එයා දන්නවා දැන් ඉන්නේ 3යි 4ක් හිටියා. අන්න එයත් ගණන් කරන්න දන්නවා එයාගේ භාෂාවෙන්. පැහැදිලිද? ඒක නිසා මේ ගණන් කිරීමේ ක්‍රමවේදය මිනිස්සුන්ට සත්තුන්ට හැම කෙනෙකුටම මේක පොදු දෙයක්. මේක සතු ශක්තිය වෙන කිසිම නිර්මාණයක් සතුව නැහැ. මේක තමයි ගණිතයේ තියෙන බලගතුම දේ ඉලක්කම්. මේ ඉලක්කම් නැතුව කිසි දෙයක් කළ නොහැකි. පැහැදිලි? හරි. එහෙනම් මේ ඉලක්කම් ගැන අපි ඉගෙන ගන්නවා ලබන සතියේ ඉඳන්. මේවා ඇතුලේ තියෙන මොන ඉලක්කම්ද මොන වර්ගද? මේ ඉලක්කම් අපි වෙන් කරනවා එක එක වර්ගවලට. අන්න ඒවා අපි ඉගෙන ගන්නවා ලබන සතියේ ඉඳන්. අපි අද කරේ තාත්වික සංඛ්‍යාවල ඉලක්කම් හැදුනේ හැටි කොහොමද? ඉලක්කම් වලට මේ හැඩතල එන්නේ කොහොමද කියන එක අපි ඉගෙන ගත්තේ. ලබන සතිය අපි මේ ඉලක්කම් වර්ගීකරණය කරලා ඉලක්කම් වර්ග වලට වෙන් කරලා ඒවා අපිට ගණිතයට කොහොමද ප්‍රයෝජනට ගන්නෙ කියන එක අපි ලබන සතියේ ඉගෙන ගන්නවා මේ පාඩම යටතේ. පැහැදිලි? right. ඒතර දැන් සමහර අය කියනවා උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ අතර ලොකු ગેප් එකක් තියෙනවා. ඒක පියවන්න එක එක විදිය දේවල් කරන්න ඕනේ. එහෙම අවශ්‍ය නැහැ ළමයි. හරි. ඕගලන්ට මේක හිතන්න පුළුවන් ළමයිනේ මැත්ස් කරන්න එන්නේ. මැත්ස් කරන්නේ නැහැනේ හිතන්න බැරි එකෙක්. හරිද? එහෙනම් මැත්ස් කරන උන්ට එහෙම ආයේ ગેප් එකක් ඕනේ නැහැ. සාමාන්‍ය පටන් අරගෙන මුල ඉඳන් හිමීට මේක කියා දුන්නා නම් අල්ලගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. පැහැදිලිද? හරි. එන ළමයි අපි ලබන සතියේ හම්බ වෙනවා. මේ පාඩමේ ඉතුරු ටික තුලින් සහ ලබන සතියෙන් පස්සේ ධනංජසගේ පන්තියත් පටන් ගන්නවා. ඒක අපි ලබන සතියේ සාකච්ඡා කරමු. සාකච්ඡා කරලා අපි පන්ති ටයිම් ටේබල් එකක් දෙනවා. එන ඔයගොල්ලෝ නැවත අපේ ඔන්ලයින් පන්තිය තියෙන්නේ ලබන සතියේ බ්‍රහස්පතින්දා හවස 7 සිට 9 දක්වා. ලබන බ්‍රහස්පතින්දා හවස 7ට එන්න. අපි ඔන්ලයින් පන්තියත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න. මොකද මේක අනිත් අයට වඩා වෙනස් පන්තියක්. හරි. අපි දවස් දෙකක් ලොකු කාලයක් කරනවා. අපි මේ පන්තිය පැය 4කට ගේනවා. ධනංශේ පන්තිය පැය 4කට ගෙනියනවා. පැය 4යි පැය 4යි පැය 8ක් සතියට කරනවා. මේ පැය 4 ඇතුලේ අපි පාඩම උගන්වනවා. ගණන් ගොඩක් හදනවා.
හරි. අපි පොඩිම ගානේ සිට සරලම ගානේ සිට අමාරු ගාන දක්වා සහ විභාග ගාන දක්වාම ඔයගොල්ලෝ අරගෙන යනවා. එහෙම කරන අපි විභාග ගාන මේ බෝඩ් එකේ පන්ති අපි හදනවා. සමහර අය එහෙම කරන්නේ සමහර අය විභාග ගණන් ටික print කරලා එවනවා ගෙදෙට්ට. සාකච්ඡා කරන්නේ විභාග ගණන්. print කරලා මාකින් එකත් එක්ක එවනවා ගෙවල් වලට. ඔන්ලයින් පන්ති වල එහෙම කරන්නේ. අපි එහෙම නැහැ. අපි විභාග ගාන දක්වාම ඕනෙම පාඩමක සාකච්ඡා කරගෙන යනවා. සහ ඔයගලන්ට ඕන වෙලාවක අපි මේ පන්තිය ලයිව් කරන්න රෙකෝඩින් දාන්නේ ඕන වෙලාවක ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන්ට මැසේජ් එකක් දාලා අපෙන් අහන්න පුළුවන්. උගන්නන් යද්දි ගැටලුවක් මතුනොත් මැසේජ් එකක් දාන්න ටක් ගාලා ඔයගලන්ට අහන්න පුළුවන් මැසේජ් එක තුලින් මොකද්ද ප්‍රශ්නේ අපි ඒකට උත්තරය දෙනවා. හැමතිස්සෙම අපි එකිනෙකා යම් අවබෝධයකින් මේ පන්ති අරගෙන යන්නේ. ඒක නිසා ඔයගලන්ට හොඳ ඔන්ලයින් පන්තියක් කම්බයින් වැස්සල මේකෙන් හදාගන්න පුළුවන්. ඒක නිසා ඔයගලන්ට ලබන සතිය එනකොට ඔයගලගේ යාළුවොත් අරගෙන මෙන්න යාළුවන්ට කියන්න මේක විශේෂ පන්තියක් මේකට සම්බන්ධ වෙලා අපිත් එක්ක මේ ගමන ඉස්සරහට යමු කියලා. හරි. ඒක නිසා යාළුවොත් අරගෙන යාළුවන්ටත් කියලා ලබන සතියේ බ්‍රහස්පතින්දා හවස 7ට එන්න අපේ ඔන්ලයින් පන්තියට කම්බයින් මැත්ස්. රයිට්. එමනම් අදට ප්‍රමාණවත්. අයබෝවන්.